හයි කොහොමද? ඉතින් මං අද තවත් වැදගත් බ්ලොග් එකක් කරන්න හිතුවා. අමතක වෙන්න කලින් කරන්න කියලා හිතුවේ මේක. ඉතින් මේ වැඩට ගිහලා ආපු ගමම මේ බ්ලොග් එක කරනවා කියලා හිතුවේ ඒකයි. මේක ටිකක් වැදගත් විස්තරයක් හැමෝටම වගේ. ෆින්ලන්තයට දැන්ට ඇවිල්ලා ඉන්න ජොබ් එකක් කරන. නැත්නම් ස්ටුඩන්ට් ඉන්න හැමෝටම වගේ වැදගත් වෙන දෙයක්. අපේ එදිනදා ජීවිතයේදී සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය වෙන සමහර වෙලාවට අවශ්‍ය වෙන දෙයක් ගැන මම කියන්න හදන්නේ. මම අද ඔයාලට කියන්න හදන්නේ ෆින්ලන්ඩ් වල ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධයෙන්. ක්‍රෙඩිට් කාඩ් එකක් අපි ෆින්ලන්ඩ් වලින් ඇප්ලයි කරන්නේ කොහොමද කියන ඒ දේ සම්බන්ධයෙන් සමහරකට මේ වෙද්දි ක්‍රෙඩිට් කාඩ් ඇප්ලයි කරලා බැංක්ස් වලින් ඇප්ලයි කරලා පාවිච්චි ක්‍රෙඩිට් කාඩ් හම්බ වෙලා පාවිච්චි කරන අයත් ඇති. සමහරකට ඒ ගැන විස්තර හොයන අයත් ඇති. සමහරකට ඇප්ලයි කරලා රිජෙක්ට් වුණ අයත් ඇති. සමහරකට ඒ ගැන කිසිම අවබෝධයක් නැති අයත් ඇති. ඉතින් මම මේ කරන බ්ලොග් එක මම මේක ගොඩාක් දිගට කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ බ්ලොග් එක මම හිතන්නේ මං කලින් කියපු පාර්ශව හතරටම වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා ඔයාලට මම මේ කියන්න ඩීටේල්ස් වලින්. ඉතින් මං ඔයාලට කියන්නම් මේ ෆින්ලන්ඩ් වල කොහොමද ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධයෙන් කටයුතු සිද්ධ වෙන්නේ කියලා. හරි මගේ එක්ස්පීරියන්ස් එක තමයි මම ෂෙයා කරන්නේ. මගේ එක්ස්පීරියන්ස් තමයි මම ගොඩක් බ්ලොග් වලින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. එතකොට මට බයක් නැතුව ඕනම දෙයක් කියන්න පුළුවන්. මොකද මම මේ අවස්ථාවට මුහුණ දීලා තියෙන නිසා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක කිව්වොත් මෙහෙමයි. මම ස්ටුඩන්ට් වීසා තමයි ඉන්නේ. එතකොට මම දැනට ජොබ් එකක් කරනවා. මම ගිය අවුරුද්දේ මට කාලේ මතක නැහැ ගිය අවුරුද්දේ මගේ තියෙන්නේ මෙහි ෆින්ලන්ඩ් වල ජීවත් වෙන ගොඩක් අය දන්නවා S බැංක් එක. S බැංක් එකේ තමයි අපේ ගොඩක් අය සාමාන්‍යයෙන් account open කරන්නේ ආපු ගමන්ම. ඉතින් මගේ තියෙන S බැංක් එකේ account එකක්. ඉතින් සාමාන්‍ය ජොබ් එක හම්බෙලා ටික කාලයක් ගියාට පස්සේ මම බැංක් එකේ වැඩකට ගිය වෙලාවේ යාළුවා තමයි මට ඉන්ට්‍රොඩියුස් කරේ අපිට ඕන ඇප්ලයි කරලා බලන්න පුළුවන් කියලා. එතකොට මම ඒ වෙලාවේ එයාලා කිව්ව විදියට එයාලා මෙතන හිටම ඔෆිසෙම තමයි ෆිල් කරේ ඩීටේල්ස් මගෙන් අහා. ඉතින් ගොඩාක් ෆිල් කරන්න තිබුණා විස්තර. ඉතින් ගොඩාක් වෙලා අපිට පිට පැයක් විතර ගියා. ඉතින් එයාලා ප්‍රශ්න අහා. ඒ තියෙන ප්‍රශ්න වලට ආන්සර්ස් එයාලම ටයිප් කරලා ඉතින් එයා ෆිල් කරා. හැබැයි ෆස්ට් ටයිම් ඒක සිස්ටම් එකේ ඔටෝමැටිකලි මගේ ක්‍රෙඩිට් කාඩ් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වුණා. ඒ ඔෆිසර් මට කිව්වා ඒක සිස්ටම් එකෙන් තමයි ඩිසිෂන් එක දෙන්නේ. එතකොට ඒක රිජෙක්ට් වෙන්න පුළුවන්. ආපහු ඉස්සරහට මට ආයෙ try කරලා බලන්න පුළුවන් කියලා. ඉතින් මම ඒ වෙලාවේ අදහස් අතරලා ආපහු මාස කිහිපයක් ගිහිල්ලා මම ආපහු බැංක් එකට ගිය වෙලාවේ මම යාළුවට කියලා ආපහු ඇප්ලයි කරා. හැබැයි ඒ දෙවෙනි වතාවෙත් මගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වුණා. හේතුවක් මම අහද්දී ඒ ඔෆිසර්ත් කිව්වේ යාළුවටත් හේතුවක් කියන්න බෑ. ඒක සිස්ටම් එකෙන් තමයි රිජෙක්ට් වෙන්නේ කියලා. ඉතින් යාළුවා රීසන් එක හැම වතාවෙම කිව්වේ සිස්ටම් එකෙන් තමයි ඒක රිජෙක්ට් වෙන්නේ කියලා. ඉතින් ওই විදිහට මම 3 පාරක් හෝ 4 පාරක් ඒ කියන්නේ මාස ගාණක් ගිහිල්ලා ඔහොමම ඇප්ලයි කරා. හැබැයි 3 පාරම මගේ රිජෙක්ට් වුණා ක්‍රෙඩිට් කාඩ් ඇප්ලිකේෂන් එක සිස්ටම් එකෙන්. ඉතින් ස්ටුඩන්ට් ඉන්නේ කියලාත් කියද්දී යාළුවා අපේ ඒ වෙලාවේ ඒ කාලෙවිදී අපි කරලා තියෙන ක්‍රෙඩිට්ස් ප්‍රමාණය අපේ ඩීටේල්ස් අපි ඒක කොයි වගේ දේවල් වලටද පාවිච්චි කරන්නේ යුරෝපේ ෆින්ලන්ඩ් ඇතුළේ විතරද නැත්නම් යුරෝප් වෙන රටවල් වලද නැත්නම් යුරෝප් වලින් පිට රටවල් වලටද කියලා එයාලා අහනවා. ඉතින් එහෙම අහලා එක සැරයක් ආපහු මං ගිය වෙලාවක ගොඩක් මට මතක හැටියට දෙපාරක්ම මට එකම ඔෆිස් එක තමයි හම්බ වුණේ. මම අවසාන වතාවට ගිය වෙලාවේ මට තව ඔෆිස් කෙනෙක් හිටියා. ඉතින් ඒ ඔෆිස් ඇප්ලයි කරද්දී ඒ ඔෆිසර් මට ඇප්ලයි කරන්න කලින්ම කිව්වා මම ජොබ් එකක් කරන නිසා මොකද මගේ ඒ බැංක් එකටම සැලරි වැටලා තියෙන නිසා එයා මට කිව්වා මට වර්ක් බේස් ක්‍රෙඩිට් කාඩ් එක ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ස්ටුඩන්ට් බේස් නැතුව වර්ක් බේස් ඇප්ලයි කරලා බලන්න කිව්වා. ඒ වෙනකම් මම දැනන් හිටියේ නැහැ අපිට වර්ක් බේස් ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා තමයි ස්ටුඩන්ට් බේස් ඇප්ලයි කරේ. ඊට පස්සේ එයා කියපු විදිහට වර්ක් බේස් ඇප්ලයි කරා. එතකොට අපේ සැලරි එක tax before tax after tax සැලරි එක ඊට පස්සේ ඒ විස්තර තමයි ඒකත් අර වගේම ඒ ඔෆිස් ෆිල් කරා විස්තර අහගෙන ඉතින් ඔහොම ඇප්ලයි කරලා හැබැයි ජයග්‍රාහී 4 වෙනි වතාවටත් ඒක සිස්ටම් එකෙන් රිජෙක්ට් වුණා. වර්ක් බේස් දාලත් මට සිස්ටම් එකෙන් රිජෙක්ට් වුණා. හැබැයි ඊට පස්සේ මම ඒ ඔෆිස් එකට හේතුව ආපම ඒ ඔෆිසත් අර හේතුවමයි කිව්වේ සිස්ටම් එකෙන් තමයි ඒක වෙන්නේ යාලා දන්නේ නැහැ කියලා. හැබැයි ඒ ඔෆිස් මට ඒ වෙලාව එක දෙයක් කිව්වා අපිට පුළුවන් කියලා දැන් ඩිසිෂන් එක දෙන්නේ සිස්ටම් බේස්නේ අපිට පුළුවන් කියලා ඒක ඔෆිස් කෙනෙක්ගේ through ඒ කියන්නේ
පර්සන් බේස් ඩිසිෂන් එක ගන්න ක්‍රෙඩිට් කාඩ් ඩිසිෂන් එක. ඉතින් එයා ඇහුවා මම කැමතිද එහෙම ඇප්ලයි කරන්න කියලා. ඒ කියන්නේ මම ඔයාලට ඒ ගැන කිව්වොත් ඒ කියන්නේ දැන් අපේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වුණාට සිස්ටම් එකෙන් එයාලේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරනවා බැංක් එකේ ඉන්ටර්නල් ඔෆිස් එකකට. ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් හැන්ඩල් කරන හරිය එයාලේ ඩිපාර්ට්මන්ට් එකේ ඔෆිස් එකකට ෆෝවර්ඩ් කරනවා. එතකොට එයා ඒක චෙක් කරලා ඒ ඩොකියුමන්ට්ස් එක්ක ඒවා ඕකේද කියලා බලලා එයාට පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එක අප්‍රූව් කරන්න හෝ රිජෙක්ට් කරන්න. ඉතින් ඒ විදිහට තමයි එයා පර්සන් බේස් දාන්නද කියලා ඇහුවා. ඉතින් මම කිව්වා හරි පර්සන් බේස් ඇප්ලයි කරලා බලන්න කියලා. ඉතින් පර්සන් බේස් ඇප්ලයි කරලා මට බලාපොරොත්තුවක් ඒක තිබ්බෙත් නැහැ. මට ඒ වෙලාවේ ක්‍රෙඩිට් කාඩ් එකක උමනාවක් තිබ්බෙත් නැති නිසා මම ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. හැබැයි මම දන්නෙත් නැතුව මම ඒ බැංක් එකට ගිහලා සතියකින් විතර මගේ S බැංක් එකේ ඇප්ලිකේෂන් එකට ඇප් එකට ෆෝන් එකේ පාවිච්චි කරන ඇප් එකට ආවා මට ක්‍රෙඩිට් කාඩ් එක අප්‍රූව් වෙලා තියෙනවා කියලා යුරෝ 1000ක. ඉතින් මම හිතුවෙත් නැහැ ඒ වෙලාවේ. ඊට පස්සේ එයාලා දාලා තිබ්බා සතියක් ඇතුළත වට ක්‍රෙඩිට් කාඩ් එක ගෙවනවා කියලා. ඒ වෙලාවෙම එයාලා ඩීටේල්ස් එක මට එවලා තිබුණා. ඉතින් හරියටම සතියක් යන්න කලින් මට ක්‍රෙඩිට් කාඩ් එක මගේ ගෙදරට එයාලා පෝස්ට් කරලා තිබුණා පින් නම්බර් එකයි ඒ සේරම විස්තරත් එක්ක. ඉතින් එයාලා දීලා තිබ්බේ මුලින්ම යුරෝ 1000 තමයි. ඉතින් 1000 තමයි එයාලා දීලා තිබ්බ ලිමිට් එක. මම දන්නේ නැහැ S බැංක් එකේ ඊට වඩා දෙනවද කොහොමද කියලා. මේ X බැංක් එකේ මගේ එක්ස්පීරියන්ස් එක මම මේ කිව්වේ. ඉතින් පසු කාලේනවා මේක දැන් ගොඩක් මේක වෙලා දැන් ගොඩක් කාලයක් වෙනවා. සාමාන්‍ය අවුරුද්දකට වඩා වැඩි. ඊට පස්සේ පසු කාලේනවා මට ලිමිට් එක වැඩි කරගන්න ඕනෙලා මම බැංක් එකට ගිහලා ලිමිට් එක වැඩි කරන්න රික්වෙස්ට් කරා. ඒ වුණාට ඒ වෙලාවේ මගේ සිස්ටම් එකෙන් රිජෙක්ට් වුණා. ඒක මම හිතන්නේ ඔෆිසර් බේස් දැම්මේ නැහැ ඒ වෙලාවේ. ඉතින් ඒ කොහොමද මට ලිමිට් එක වැඩි කරගන්න බැරි වුණා. හැබැයි මට හම්බුන ක්‍රෙඩිට්ස් එක තිබුණා. සාමාන්‍යයෙන් මාසෙට යුරෝ 56ක වගේ තමයි මිනිමම් පේමන්ට් එක කරන්න තියෙන්නේ. ඉතින් ඒක ඔන් ටයිම් මම ගෙවාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔන් ටයිම් අපි ගෙවනවා නම් ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පසු කාලේන ඔයාලට ඕන වුණොත් ඒකේ ලිමිට් එක වැඩි කරගන්න පුළුවන්. ඔයාලට බැංක් එකට ගිහිල්ලා හරි ඔයාලට S බැංක් එකේ ඇප්ලිකේෂන් ඇප් එක තියෙනවනේ ඇප් එක through හරි ඔයාලට ලිමිට් එක වැඩි කරන්න රික්වෙස්ට් කරන්න පුළුවන්. ඉතින් මම මේ කිව්වේ මගේ X බැංක් එකේ S බැංක් එකේ S පන්කි එකේ පන්කි කියන්නේ මේ ෆිනෑන්ෂියල් බැංක් එකට. ඉතින් S බැංක් එකේ මගේ ක්‍රෙඩිට් කාඩ් එක්ස්පීරියන්ස් එක මම තව බැංක් එකක එක්ස්පීරියන්ස් එකත් ඔයාලත් එක්ක මේකම ෂෙයා කරගන්නම්. ඉතින් මේ නෝඩියා බැංක් එක මම දැන් මාස කීපයකට කලින් නෝඩියා බැංක් එකේ account එකක් open කරා. මම ඇත්තටම ඒක open කරේ මගේ savings වලට. savings කියන්නේ මොකද මෙහි අපි university payment කරන්න ඕනේ මාස 6න් 6ට. මගේ university එක යනවා නම් මාස 6න් 6ට යුරෝ 5000ක් ආසන්න ගාණක් මම pay කරන්න ඕනේ මගේ bachelor degree එකට. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් මෙහි තියෙන අපිට වේදන් එක්ක රෙන්ට් එක ඉතින් ඒ වගේ දේවල් එක්ක අපේ අමතර පොඩි වේදන් එක්ක සේවින් කියන එක ටිකක් හරි අමාරුයි. ඉතින් කියලා යුනිවර්සිටි පේමන්ට් එක එකතු කරගන්නත් එක්ක ඒක ඩිපෙන්ඩ්. ඒක හැමෝටම පොදු නෑ. මට අමාරු වුණාට සමහරක් කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක. ඒ නිසාම මම නෝඩියා බැංක් එකේ මම විස්තර හොයලා මම නෝඩියා බැංක් එකේ account එකක් open කරා. මම OP බැංක් එකෙත් open කරන්න හිතන් හිටියේ. මට appointment තිබ්බ මාස ගාණක් එහායි. ඉතින් මට delay වෙන නිසා මම නෝඩියා බැංක් එකේ තමයි මට ඉක්මනට appointment එකක් හම්බුනේ. මම නෝඩියා බැංක් එකට appointment එකක් දාලා මම savings account එකක් නෝඩියා බැංක් එකේ ඕපන් කරා. ඉතින් ඒක කිසිම දෙයක් වුණේ නැහැ. ඒ කියන්නේ S බැංක් එකේ නම් S බැංක් එකේ අපිට ඒ වෙලාවට ගිහලා ටෝකන් එකක් කරන් බැංක් account එක ඕපන් කරන්න පුළුවන්. හැබැයි නෝඩියා OP බැංක්ස් වල කලින් කෝල් කරලා appointment එකක් දාගෙන ගියොත් තමයි ඔයාලට ඒ වැඩේ කරගන්න පුළුවන්. මම දන්න විදියට මගේ එක්ස්පීරියන්ස් එක අනුව. ඉතින් නෝඩියා බැංක් එකේ ඕපන් කරලා ඒකේ විදියට යුනිවර්සිටි පේමන්ට් එකට අපිට අදාළ විදියට අපි කටයුතු කරගෙන යද්දී සාමාන්‍යයෙන් මෙහි බැංක් ඇප් වල තියෙන මොනවද කියලා මම සාමාන්‍යයෙන් බලනවා. ඒ කියන්නේ අපි දැනුවත් වෙන මොකද අපි ලංකාවේ බැංකින් ඇප් වල තිබ්බේ ඒවයි මෙහි බැංකින් ඇප් වල තියෙන සමහරක් ෆීචර්ස් එහෙම ඒ කියන්නේ සමහරක් අපිට දීලා දෙන ඒකට කියන්නේ පහසුකම් වගේ දේවල් වෙනස්. ඉතින් ඕක මම බලද්දී එයාලගේ තියෙනවා එක අපේ සාමාන්‍ය අපි මෙහි ගයක් ගන්නවා නම් දෙන ලෝන් ඊට පස්සේ ෆ්ලෙක්සි ක්‍රෙඩිට් ඔය වගේ විස්තරත් එක්කම තිබ්බා යාලගේ ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධව ඩීටේල්ස්. ඉතින් මම ඒක කියවගෙන යද්දී එයාලා දාලා තිබ්බා එයාලා නෝමල් ක්‍රෙඩිට් කාඩ් එකටත් අමතරව එයාලා ස්ටුඩන්ට් ක්‍රෙඩිට් කාඩ් එකක් ඉෂුව කරනවා කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් එයාලා පටන් ගන්න යුරෝ 2000න් කියලා තමයි තිබුණේ.
ඉතින් මම ඇප්ලයි කරා මම ඇප්ලයි කරෙත් බැංක් එකට ගිහිල්ලා නෙමෙයි නෝඩියා බැංක් එකේ ඇප්ලිකේෂන් එකෙන් ඇප් එක through ෆෝන් එකෙන් තමයි ඇප්ලයි කරේ. ඉතින් මම ඒක ඇප්ලයි කරේ ඒක තිබ්බ නිසා මට ඒක බලන්න ඕන වුණා. දැන් මොකද ඒකේ මට ඇත්තට වෙනස දැනගන්න ඕන වුණා. මොකද මේ ස්ටුඩන්ට් ක්‍රෙඩිට් කාඩ් එකයි නෝමල් දෙන ක්‍රෙඩිට් කාඩ් එකයි අතර වෙනස කියලා. ඉතින් ඒකේ මං හිතන්නේ යාළගේ පොඩි පොඩි බෙනිෆිට්ස් වගේක් තියෙනවා. ඉතින් මම තාම ඒක ඇත්තට විස්තර හොයාගෙන යන ගමන් ඉතින් මම ඒක ඇප්ලයි කරා ඇප් එක through නෝඩි ඇප් එක through ඇප්ලයි කරා. ඉතින් කොහොම හරි මම ඒකත් අර ඒක දැනගන්නත් ඒක කොහොමද මොකද අප්‍රූව් වෙනවද නැද්ද කියලා මම ඒක බැලුවෙත් නැහැ. කොහොම හරි දවස් 3ක් විතර ගියාට පස්සේ මගේ ඇප් එකට මැසේජ් එකක් ඇවිල්ලා මම ඒක චෙක් කරේ නැහැ. ඊමේල් එකටත් ඇවිල්ලා මගේ ෆෝන් එකටත් මට මැසේජ් එකක් ආවා. මට මැසේජ් එකක් තියෙනවා ඇප් එක චෙක් කරන්න කියලා. ඉතින් මම අප් එක චෙක් කරද්දී ඒක අප්‍රූව් වෙලා තිබුණා. ඒක ස්ටුඩන්ට් ක්‍රෙඩිට් කාඩ් එකක් විදිහට තමයි යන්නේ. ඉතින් ඒක යාලා සතියකින් ගෙදරට එවනවා කියලා තිබුණා. ඉතින් හරියටම සතියකින් යාලා ඒ ක්‍රෙඩිට් කාඩ් එකත් ගෙදරට එවලා තිබුණා. ඉතින් ඒක යාලා පටන් ගන්නවා කියලා ඇප් එකේ තිබ්බේ යුරෝ 2000න්. ඉතින් යාලා යුරෝ 2000 තමයි ගෝල්ඩ් ක්‍රෙඩිට් කාඩ් කියලා තමයි මට මතක හැටියට තිබුණේ. ඉතින් ඒ විදිහට තමයි ස්ටුඩන්ට් ක්‍රෙඩිට් කාඩ් එක ඒ process එක උනේ. ඒ කියන්නේ කිසිම paper application එකක් නැහැ. නිකන් ඒකේ මගේ details එක fill කරන්නයි එච්චරයි තියෙන්නේ. මොකද මගේ ගොඩක් details app එකේ තියෙනවා. ඒ කියන්නේ මම බැංක් එකට මුලින්ම දුන්නේ ඒවා. ඉතින් ඒ විදිහට තමයි මගේ නෝඩියා බැංක් එකේ ක්‍රෙඩිට් කාඩ් එක අප්‍රූව් වුනේ. ඒකම තව දෙයක් මම කියන එක මතී ඔයාලා මේ ක්‍රෙඩිට් කාඩ් හෝ වාහනයක් වෙහිකල් ලීස් එකක් හෝ බැංක් ලෝන් එකක් හෝ මම දන්නේ දැන්ට මම දන්න තරමින් බැංක් ලෝන්ස් දෙන්නේ නැහැ සිටිසන්ෂිප් එක නැති අයට ගත්ත අය තියෙනවද දන්නේ මම මේ ගැන දන්නේ නැහැ මම මේ ගැන හොයලා නැහැ. ඉතින් සමහර ප්‍රොපර්ටිස් ගන්න කට්ටියට දෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් ඔයාලා මොනද මේ ක්‍රෙඩිට් එකක් කියන්නේ සාමාන්‍ය ණයක් හරි මොන හරි පොඩි දෙයක් හරි මෙහෙන් ගන්නවා නම් ඔයාලා ගෙවීමේ හැකියාව තියෙනවද කියලා බලලා අනිවාර්යෙන් ගන්න. මොකද මෙහි ලංකාවටවත් වඩා මෙහි ක්‍රෙඩිට් හිස්ටරි එක මාරම විදියට යාලා බලනවා. හරියට ඔයාලට on time payment එක කරන්න පුළුවන් නම් ඒක ගන්න. මොකද ඔයාලගේ මෙහි ක්‍රෙඩිට් හිස්ටරි එක අවුල් කරගන්න එපා. මොකද ඒක අවුල් කරගන්නවා කියන්නේ මම හිතන මම දන්න තරමට ඒක ඔය අපේ ක්‍රෙඩිට් හිස්ටරි එක මෙහෙදී ඒක මුළු යුරෝප් වලටම ඒක බලන්න පුළුවන්. ඒ කියන්නේ අපි වෙන රටකට ගිහිල්ලා අපි පසු කාලින ඉස්සරහදී ඉදිරියේදී අපි වෙන රටකට ගිහිල්ලා සෙටල් වෙන්න හදි මොකක් හරි එහෙම ඔයාලා එහෙම අදහසක් තියෙනවනම් ඒ ගියත් මම දන්න තරමින් එහෙන් උනා චෙක් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා ක්‍රෙඩිට් සම්බන්ධ ඕනම දෙයකට යනවා නම් ඔයාලට ගෙවන්න හැකියාව තියනවාද? ගෙවන්න හැකියාව තියෙන මුදලක්ද? ඒ වෙලාවට ගෙවන්න පුළුවන්ද කියලා හොඳට තීරණය කරලා ඒකට යන්න කියලා මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඉතින් ඒ විදිහට තමයි මගේ එක්ස්පීරියන්ස් එක අනුව මේ ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධව වෙන්නේ. ඉතින් මම ඔයාලට එක දෙයක් රෙකමන්ඩ් කරන්න කැමතියි. S bank එකෙන් ඇප්ලයි කරනවා නම් ඔයාලා මේ විදිහ ඇප්ලයි කරලා ඔයාලගේ 3-4 පාරක් රිජෙක්ට් වෙලා නම් ස්ටුඩන්ට් වීසා එකේ ඉන්න කෙනෙක් ඇප්ලයි ටයිම් මම මේ කියන්නේ ස්ටුඩන්ට් වීසා එකේ ඉන්න කෙනෙක් ඇප්ලයි කරනවා නම් හැබැයි යාට ජොබ් එකක් තියෙන්න ඕනේ. නිකන් ස්ටුඩන්ට් වුණාට S bank එකේ මම දන්න තරමින් දෙන්නේ නැහැ. ඉතින් ස්ටුඩන්ට් වීසා නම් ඉන්නේ ජොබ් එකක් තියෙනවා නම් S bank එකේ ඇප්ලයි කරලා රිජෙක්ට් වුණා නම් 3-4 පාර අනිවාර්යෙන් එයාලගෙන් ගිහිල්ලා අහන්න work base ඇප්ලයි කරන්න ඕනි කියලා. මොකද එයාලට ඒ ඔප්ෂන් එක තියෙනවා. ඒ වගේම එයාලට කියන්නේ එයාලගේ ඔෆිස් කෙනෙක් through check කරන්න කියලා ඇප්ලිකේෂන් එක. එතකොට ඔෆිස් කෙනෙක් check කරලා ඔයාලට ගොඩක් දුරට ක්‍රෙඩිට් කාඩ් එක අප්‍රූව් කරගන්න possibility එක වැඩි. ඒකම නෝඩියා බැංක් එකේ ඔයාලා ස්ටුඩන්ට් වීසා ඉන්නවා නම් ඔයාලට මං හිතන විදිහට ජොබ් එකක් තියෙන්න ඕනේ නැහැ. මොකද මගේ ඒකෙදි ජොබ් එක මට මතක හැටියට විස්තර ඇහුවේ නැහැ. මට හැබැයි ඇත්තටම ඒක මතක නැහැ මම ඇප් එකෙන් ෆිල් කරාද කියලා. ස්ටුඩන්ට් කෙනෙක්ට නේ ඒක දෙන්නේ. ඒතර ස්ටුඩන්ට් කෙනෙක් එයාලා මොකද ඒක එයාලා ඒක නම් කරලා තියෙන්නේ ස්ටුඩන්ට් ක්‍රෙඩිට් කාඩ් කියලා. ඉතින් මං හිතන්නේ ස්ටුඩන්ට් කෙනෙක්ට දෙන නිසා ඒකේ එහෙම දෙයක් නැහැ. සමහරකට ඔයාලා මීට වඩා ඒ ගැන දන්නවා නම් ඒ අත්දැකීම ගැන දන්නවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න. තව කෙනෙක්ට එතකොට ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා. ඉතින් මේ විදිහට තමයි S bank එකේ ඒ කියන්නේ S bank එකේ නෝඩියා බැංක් එකේ ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධව මගේ අත්දැකීම. ඉතින් මං හිතනවා මේක නම් ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. දන්නේ නැති කෙනෙක් මොන හරි පොඩි දෙයක් අනිවාර්යෙන් මේකෙන් දැනගන්න නැති. ඉතින් ඔයාලා ඇප්ලයි කරන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් ඇප්ලයි කරන්න ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක් අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් ඔයාලට එහෙමත් ඉන්න පුළුවන්. මොකද තීරණය ඔයාලගේ අතේ. ඉතින් ඔයාලා තියෙන සිටුේෂන් ඒවත් එක්ක ඔයාලට තීරණය කරන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලගේ තීරණයක්. ඉතින් ඇප්ලයි කරන කෙනෙක්ට හරි ඇප්ලයි කරලා රිජෙක්ට් වුණ කෙනෙක්ට හරි ප්‍රයෝජනවත් වෙන්න තමයි මම මේ බ්ලොග් එක දැම්මේ. ඉතින් බ්ලොග් එක බලපුවා ඔයාලා හැමෝටම thank you. ආයෙ තව බ්ලොග් එකකින් මම එන්නම්. ඔයාලා හැමෝටම bye bye.